good morning, good evening, good afternoon හැමෝටම මම good morning, good evening, good afternoon කියලා කිව්වේ සමහරලාට මේ වීඩියෝ එක ඔයගොල්ලෝ දකින වෙලාව අනුව වෙලාව වෙනස් වෙන්න පුළුවන්. මේ සුවිශේෂී වීඩියෝ එක කාරණා කීපයක් මත පදනම් වෙලා කරන්න මම තීරණය කරා. ඒකට හේතුව මගේ වචනෙන්ම වගේම යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් විවිධ දේවල් ගමන් කරමින් තිබෙන නිසා සියලු දේ සම්බන්ධයෙන් පූර්ණ පැහැදිලි කිරීමක් කිරීමේ අරමුණේ මේ වීඩියෝ එක කරලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මම හිතුවා. ඉතින් අපි එකින් එක කරුණු කාරණා යමු. අපි ගිය අවුරුද්දේ 2024 අවුරුද්දේ ආරම්භ කරා ඔඩිසන් ආයතනයත් එක්ක නෙට්වර්කින් කරන්න. එතකොට ඉතිහාසයට ගියොත් මම නෙට්වර්ක කෙනෙක් නෙවෙයි. නමුත් යම් මොහොතකදී මමත් නෙට්වර්ක් කම්පැනි එකක් එක්ක එකතු වෙලා නෙට්වර්ක් කම්පැනි වල තියෙන අභියෝගයට හොඳටම මුහුණ දීලා දුබයි නගරයට ඇවිල්ලා සිතර අබිදින රාජ්‍යයේ නෙට්වර්ක් අතහැරලා හිටපු කාලෙක නමුත් නැවත නම් තීරණයක් අරගෙන මේ ඉන්ඩස්ට්‍රි එකට එනවා. ඒ මේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා ආරම්භ කරන ප්‍රථම කම්පැනි එක තමයි මේ ඔඩිසන් කියලා කියන්නේ. ඒකත් එක්ක තමයි අපි සියලුම දෙනා මේ බොහෝ පිරිසක් නෙට්වර්ක් අතහැරලා හිටපු පිරිසක් මේකත් එක්ක නැවත නෙට්වර්කින් පටන් ගන්නවා. අපි හැමෝම දැනගෙන හිටියේ අපි මේ සම්බන්ධ වෙන නෙට්වර්කින් කම්පැනි එකක් එක්ක. හැබැයි අපි හැමෝටම ලොකු බලාපොරොත්තු ගොඩාක් තිබුණා ඔඩිසන් එකත් එක්ක අපිට මහා දැවැන්ත ගමනක් යන්න. ඒ වගේම තව කාරණයක් තමයි අපි මේක ආරම්භ කරනකොට හැබැයි දැනගෙන හිටියා නෙට්වර්ක් කම්පැනි වලට අභියෝග එනවා. ඔඩිසන් එකත් එක්ක අපිට ලොකු දුරක් යන්න පුළුවන්. ඒ ගමන ගිහිල්ලා අපි හදාගන්න නෙට්වර්ක් එක ඇතුලේ ලොකු ගමනක් යනවා කියන එක. හැබැයි අපි බලාපොරොත්තු නොවිච්ච තැනකදී ඔඩිසන් ආයතනයේත් අපි බලාපොරොත්තු වෙච්ච දුර යන්නට කලින් යම් අභියෝගයක් නිර්මාණය වුණා. ප්ලෑන් එක වෙනස් වුණා. ඒගොල්ලන්ගේ යම් යම් ඩිලේස් ඇති වුණා. ඒ වගේම අපි මේ වෙලාවේ බලාපොරොත්තුෙන් ඉන්න ඊතනොක්ස් කැපිටල් වලට කන්වර්ට් කරන එක අපි බලාපොරොත්තු වුණු වේගයෙන් සිද්ධ වෙන බවක් පේන්නේ නැති අභියෝගාත්මක තැනක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අපිට බලාගෙන ඉන්න බෑ ඔඩිසන් ආයතනයේ මේ දේ කරලා දෙනකම්. මොකද හේතුව අපි මේ වැඩේ පටන් ගත්තේ ඇයි අපි පටන් ගත්තේ කියලා හැම කෙනෙක්ම එකපාරක් හිතලා බලුවොත් අපි මේ වැඩේ පටන් ගත්තේ අපේ ලොකු ගමනක් යන්න බලාගෙන. එතකොට මේ කන්වර්ෂන් එක වෙලා හරියටම මේ වැඩේ පටන් ගන්නකම් අපිට දීර්ඝ කාලීනව බලාගෙන ඉන්න බෑ. මොකද හේතුව අපි හැමෝම ගත්ත කමිට්මන්ට්ස් තියෙනවා. අපි හැමෝටම ඉටු කරගන්න බලාපොරොත්තු වෙච්ච කරුණු කාරණා ගොඩාක් තියෙනවා. ඒක නිසා අපි බලාගෙන ඉන්නේ නැතුව ගමන ඉස්සරහට යන්න ඕන. ඒ සඳහා යන්න අපි වැඩසටහනක් මෙතන ආරම්භ කරා. රයිට් මේ වෙලාවේ අපි දන්නවා අපේ කණ්ඩායමේ බොහෝ පිරිසකට අපි ක්වොන්ටම් ආයතනය හරහා ROI accounts ලබා දීලා ඒකේ වැඩසටහන පටන් ගන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා වැඩ කටයුතු කරගෙන යන අතර නමුත් මම අදට දකිනවා මෙතන යම් කිසි කමියුනිකේෂන් ગેප් එකක් හෝ එහෙම නැත්නම් අපි කතා බහ කරගත්ත විදිහේ සිද්ධ වෙන ආකාරයේ යම් කිසි අඩුපාඩු ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි අතීත අත්දැකීමට අපිව හැම වෙලෙම අරගෙන යාම. සහ අපේ මේ මයින්ඩ් එකේ තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි අපිව පොසිටිව් කරන මයින්ඩ් එක, අනිත් එක තමයි අපිව නෙගටිව් කරන මයින්ඩ් එක. මම දකිනවා මේ වෙලාවේ නෙගටිව් මයින්ඩ් එක පවර්ෆුල් වෙලා තියෙනවා අපේ පොසිටිව් මයින්ඩ් එකට වඩා. ඒකට හේතුව තමයි ෆියර් එක. එහෙම නැත්නම් බිය කියන කාරණය මේ වෙලාවේ නිර්මාණය වෙලා තිබීම කියලා මම විශ්වාස කරනවා. මොකද මේ මොහොතේ මම ඉන්නේ තායිලන්තේ. අද ආවම තායිලන්තෙට. ඒකට හේතුව අලුත් කම්පැනි එකක සමිට් එකක් තියෙනවා. මේ සමිට් එකට සහභාගී වීම සඳහා මට ඇත්තටම මේ සමිට් එකට ලංකාවෙන් 10 දෙනෙක් පමණ සහභාගී කරව ගැනීමේ හැකියාව තිබුණා. කිසිදු ආයෝජනයකින් තොරව. නමුත් මම මේක කතා කරපුවම සමහර වෙලාවට පල්ලෙහායින් ආවි මට ගොඩක් වෙනත් කාරණා ටිකක්. අපි මේ වගේ එකකට ගියොත් අපිටත් ප්‍රශ්නයක් වේවි. අපිටත් මේ වගේ දෙයකට මේ වෙලාවේ මේ ඩිලේ එකක් තියෙන එක ඇතුලේ මේ වගේ දෙයකට සහභාගී වුණොත් ඒක අපේ පිටට එයි කියන බය පල්ලෙහා නිර්මාණය වෙලා තියෙන වගේ ස්වරූපයක් මට පේන්නට තියෙනවා. ඒකට හේතුව වෙන්නට ඇත්තේ මං හිතන්නේ මැද පෙළ නායකත්වයට මේ වෙලාවේ පල්ලෙහායින් එන දැඩි ප්‍රෙෂර් එක කියලා මං හිතනවා. ඉතින් මම මේ වෙලාවේ පුංචි දෙයක් මතක් කරන්න කැමතියි හැම දිනෙකටම මේ தත්ත්වයෙන් අපි මිදෙන්නට ඕන. අපි මේ தත්ත්වයෙන් මිදුන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වෙච්ච අරමුණට අපිට යන්න බෑ. අපේ එකමුතුවක් නැත්නම් අපිට ඒ ගමන යන්න බෑ.
අපි හොඳටම දන්නවා අපි මේ ගමන පටන් ගත්තේ නෙට්වර්කින් කම්පැනි එකක් එක. ඒතර නෙට්වර්කින් කම්පැනි එකක අභියෝගයක් ආව පළියට අපි මේ නෙට්වර්කින් එක නතර කරන්න බෑ. අපිත් එක්ක එකතු වෙච්ච අයගේ හීන බලාපොරොත්තු මිදලා දාන්න බෑ. ඒගොල්ලෝ ආයෝජනය කරපු මුදලට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ. හැබැයි එහෙම නොවෙන්න නම් අපිට අපි ආයතන හිමිකරුවෝ නොවනට අපිට හැකියාවක් තියෙනවා මේක විසඳගෙන ඉස්සරහට යන්න. හැබැයි හැමෝගෙම සහයෝගය තිබුණොත් මේක චාමික ජයසිංහට එහෙම නැත්නම් ඕගොල්ලෝ මට කතා කරන ලකී මල්ලිට මේක තනියෙන් කරන්න බෑ. ඒක සමහරලාට අදිත් අයියට තනියෙන් කරන්න බෑ. එහෙම නැත්නම් ලංකාවේ නායකත්වයට තනියෙන් කරන්නට හැකියාවක් නැහැ. මේක සියලු දෙනාගේ සාමූහිකත්වයෙන් පමණයි අපිට කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච ගමන යන්න අපි කතා කරපු ලෝකයේ නෙට්වර්කින් කරන සිස්ටම් එකට වැඩ කරන්න නම් අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කළ යුතු වෙනවා. මේ මොහොතේ අපිට තියෙන විශාල කාර්යයක් ඒ තමයි මේ වෙලාවේ අපිට හම්බ වෙච්ච මේ 120ක ROI account එක 0.5% daily හම්බෙන එක 1% කරගන්නත් ඒ වගේම තවත් 20% වලට සමාන තවත් ROI account එකක් කණ්ඩායමට අරන් දීමේ හැකියාව අපිට තියෙනවා. ඒකට මේක කරන්න හැබැයි මේ කමියුනිකේෂන් එක පල්ලෙහාට යන්න මට තේරෙනවා කට්ටිය කතා කරන්න බයයි. කට්ටිය මේක කියන්න බයයි. කමියුනිකේෂන් එක පල්ලෙහාට යන්නේ නැහැ. ඉස්සර උදේට ගහපු group call එක දැන් ගහන්නේ. ඒ මීටින් එක දැන් ගන්නෙ නැහැ. කට්ටිය පොඩ්ඩක් අතරමං වෙලා ඉන්නවා වගේ ස්වරූපයක් මම දකිනවා. ඒකට හේතුව වෙන්නේ නැත්තේ මං හිතන්නේ සමහර වෙලාවට මේ පහුගිය කාලේ එහෙට මෙහෙට හුමාරු වෙච්ච වචන right messages මේ දේවල් වෙන්නේ නැති. හැබැයි හොඳට මතක තියාගන්න මේ හැම කෙනෙක්ගෙම හිතට ගන්න ඕන තමන්ගේ අර උදේ පාන්දරට එන නැත්තම් දවසේ ස්ට්‍රෙස් එක මම කියන්නේ ඕගලන්ට යම් ස්ට්‍රෙස් එකක් නිර්මාණය වෙලා තියෙනවනේ අන්නේ ස්ට්‍රෙස් එක කඩා ගන්න නම් අපි වැඩ කරන්න ඕන එකමුතු වෙන්න ඕන සහයෝගය තියෙන්න ඕන රයිට් අපි සියලු දෙනා මේ ගමන පටන් ගත්ත ගමන මීට වඩා වේගවත් කරලා යන්න ඕන අභියෝග ජීවිතේ එනවා අභියෝග කම්පැනි ඇතුලේ එනවා හැබැයි මේ අභියෝග ජයගෙන ඉස්සරහට යන්න අපි වැඩ කරන්නට අවශ්‍ය වෙනවා අපි දන්නවා අපි වැඩ කරොත් අපි එකමුතු වුණොත් අපේ ශක්තිය ලෝකෙටම පෙන්වන්න පුළුවන් අපි යන ගමන යන්න පුළුවන් මොකද මේ ඉන්ඩස්ට්‍රි එකේ ලෝකේ තියෙන මුදල් ප්‍රමාණය අතිවිශාලයි ඩොලර් බිලියන් ට්‍රිලියන් තියෙන්නේ අපි ආයෝජනය කරපු සමස්ත මුදල ගත්තම කොච්චර චූටි මුදලක්ද මේ ඉන්ඩස්ට්‍රි එකේ ඒත් මේ ඉන්ඩස්ට්‍රි එකේ රියල් ඔපචුනිටි එක ගන්න අපි එක තැනක හිර වෙලා නතර වෙලා ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්න මත එල්ලිලා ඒක මත වචන උවමාරු කරගෙන දැන් මම උදේ නැගිට්ටම මට උදේ පාන්දරටම එන්නේ නෙගටිව් මැසේජ් 100ක් එනවා එකම එක පොසිටිව් මැසේජ් දෙකක් ඒ අතර තියෙනවා. හැබැයි 100ක් තියෙන නෙගටිව් මැසේජස්. රයිට්. ඉතින් මම මේ 100ම බලලා මේ 100ටම උත්තර දීලා මට වැඩ පටන් ගන්න වෙන්නේ පැය 4කට 5කට පස්සේ තමයි දවසේ. හැබැයි එහෙම වුණාම කොහොමද අපි මේ වැඩේ සාර්ථක කරගෙන ඉස්සරහට යන්නේ? ඉතින් මම මේ වෙලාවේ යෝජනා කරනවා ඇත්ත හැම කෙනෙකුටම අපහසුතාව තියෙනවා. ඒක මටත් තියෙනවා මේ මොහොතේ අපහසුතාවයේ දරුණු ලෙස තියෙනවා. මේ අපහසුතාවයේ දරුණු ලෙස මටත් තියෙනවා. හැබැයි ඕගොල්ලන්ටත් තියෙනවා. හැබැයි අපි හැමෝම මේකෙන් එළියට එන්න නම් අපි මේ අපහසුතාවයේ අපි හිතපු තැනට ආපහු යන්න නම් ඊට මාස දෙකකට කලින් අපි හිතපු තැනට ආපහු යන්න නම් ඒ වගේම අපි බලාපොරොත්තු වෙච්ච තැනට යන්න නම් වෙන කිසිදු විසඳුමක් මම දකින්නේ නැහැ. මම දකින එකම විසඳුම තමයි සාමූහික එකතු වෙලා එකට එකතු වෙලා වැඩ කිරීම. ඒක විතරයි සාර්ථකත්වයේ තියෙන්නේ. විශ්වාස කරන්න ඔයාව මුලින්ම ඔයාගේ ශක්තිය විශ්වාස කරන්න. ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න. ඔයා කරන දේ වරදින්නේ නැහැ. ඒ වගේම ඔයා විශ්වාස කරන්න ඔයත් එක්ක එකතු වෙන පිරිස ගැන විශ්වාස කරන්න. ඒ පිරිසට තේරුම් කරලා දෙන්න. යම් පිරිසක් වැඩ කරන්න අකමැති නම් හරි. එයාට කියන්න මේ මොහොතේ වැඩ කරන අයට වැඩ කරන්නේ කාලය ප්‍රොඩක්ටිව් විචාරය යොදා ගන්න ඉඩ දෙන්න. ඔයගොල්ලෝ සියලු දෙනාගේ ප්‍රශ්න විසඳෙනවා. ඒ වගේම වැඩ කරන පිරිසත් එක්ක අපි එකතු වෙලා වැඩ කරන්න ඕන. එතකොට තමයි අපිට මේක ජයග්‍රහණ තරහා ගෙනියන්නට පුළුවන් වෙන්නේ. කිසිදු කෙනෙක්ගේ අපිව විශ්වාස කරලා නේද? අපිත් එක්ක එකතු වෙච්ච කිසිම කෙනෙකුට හානියක් වෙන්න දෙන්න අපිට බෑ. ඇත්ත යම් ඩිලේ වීම තියෙනවා. එහෙම නැත්නම් මේ පරක් වීම තියෙනවා. හැබැයි මේ පරක් වීම ඇතුලේ කවදාවත් කිසිම කෙනෙක්ව අතහැර යාමේ අරමුණ අපි කාටවත් නැහැ. හැබැයි අපි හැම කෙනෙකුටම තියෙන දවසකට උපරිම වැඩ කරන්න පුළුවන් පැය 12ක් 13ක් විතර. රයිට්. කණ්ඩ බොණ්ඩ යන වෙලාව, නිදා ගන්න යන වෙලාව, රයිට්. අමතර වැඩවලට යන වෙලාව ඇතරුණාම අපිට උපරිම වැඩ කරන්න පුළුවන් පැය 12ක් 13ක් විතරයි දවසේ. මේ පැය 12 13 ඇතුළත අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න පැය 7ක් අය කරොත් වැඩ කරන්න ඉතුරු වෙන්නේ පැය 6යි. ඒක නිසා මේ මොහොතේ කරන්න ඕන පැය 13ම වැඩ කරන්න පුළුවන් විදිහට අපි අපේ අය එකඟතාවය හදා ගන්න ඕන. මේ කමියුනිකේෂන් එක උඩ ඉඳලා පල්ලෙහාට යන්න ඕන. අපි ගිය අවුරුද්ද ඇතුළත රටවල් දෙකකට ගියා.
අපේ කණ්ඩායම ගියා ජීවිතේට විදේශගත වෙලා නැති අය. ගිය අවුරුද්ද විදේශගත වුණා පළවෙනි වතාවට පාස්පෝර්ට් එක තමන්ගේ ජීවිතේ පළවෙනි පාස්පෝර්ට් එක හැදුවා. right අපි එතනින් පටන් ගත්තා අපේ ගමන නතර කරන්න නෙමෙයි. අපිට නැවත අවස්ථාවක් උදා වෙලා තියෙනවා. right නැවත අවස්ථාවක් උදා තියෙනවා. අර ටික පැත්තකට විසි කරලා නෙමෙයි. ඒව එකතු කරගෙන ඉස්සරහට යන්න. නැවත අපේ විශාල පිරිසකට තායිලන්තයට යන්න ක්වොලිෆිකේෂන් හදාගන්න අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒතර මේ අවස්ථාව ගන්න මේ 20% එක 1% කරගන්න වැඩේ කරගන්න මේ සාමූහිකත්වය හදාගන්න. මේක තමන්ගේ ඉහළ නායකත්වයට එක හරි මම මෙච්චර කල් වලට අනම්මනම් කිව්වා නම් සමා වෙන්න කියන වචනේ කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක අපි අතාරිමු. අපි එකතු වෙලා වැඩ කරමු කියන එක අදා ගන්න. මගේ හිතේ චූටිවත් දෙයක් නැහැ. මම දන්නවා මේ ඉන්න ඉහළ නායකත්වයේ චූටිවත් දෙයක් නැහැ. හැබැයි ඉහළ මැද පෙළ නායකත්වයේ මම ලොකු දුර්වලතාවයක් දකිනවා. කතා කරන්නේ නැහැ. පල්ලෙහාට කියන්නේ නැහැ. මේ අභියෝගය තියෙනවා. ඊතනොක්ස්ගේ මේ ටික කැපිටල් වලට කන්වර්ට් කරනකම් අපි බලාගෙන ඉන්නේ නැතුව අපි එකතු වෙලා මෙතනත් එක්ක වැඩ කරමු. අපි අලුත් මාකට් එකේ වැඩ කරමු. අපේ ඉන්න අයගේ වැඩ කරන්න පුළුවන් අයත් එක්ක වැඩ කරමු. එතකොට තමයි අපි සියලු දෙනාගේ ගැටලු විසඳ ගන්න පුළුවන්. අපිට ඉස්සරහට දිගට යන්න පුළුවන්. අපිට මේ කමියුනිටි ප්ලෑන් එක හදාගෙන කවදාවත් අපිත් එක්ක එකතු වෙච්ච කෙනෙක් අතහරින්න නැතුව මේ ගමන යන්න පුළුවන්. කියන එක හදා ගන්න පුළුවන්. මම කිව්වේ ඒකයි මේ වෙලාවේ මම තායිලන්තෙට ගිහුණා මට 10 දෙනෙක් විතර ගියේ. හැබැයි කතා කරපු ගමන් දෙවන්ත ෆියර් එකක් තියෙනවා පල්ලෙහා. ඇයි ඒ ෆියර් එක නිර්මාණය වෙන්නේ? පල්ලෙහායින් කට්ටිය කතා කරලා කුණුවරපෙන් බනිනවා. සමහර අය මැසේජ් දානවා. මේ වගේ තත්ත්වයක් මම දකිනවා. ඒක නතර විය යුතුයි. සියලු දෙනාට මේක පැහැදිලි කරලා තේරුම් කරලා දීලා අපි ඉස්සරහට මේ ගමන සාර්ථක යන්න ඕන. ලෝකේ කොහෙවත් රණ්ඩු වෙන්නේ නැහැ මිනිස්සු ප්‍රශ්නයක් ආවම. සාකච්ඡා කරලා එකමුතු වෙලා ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා ඊළඟ ගමන යනවා. අතනින් අර ප්‍රශ්න විසඳ ගන්න තාක්කයි. සමහර වෙලාවට මේකෙන් ආපු ගමනට වඩා දසදහස් ගුණයක් ගමනක් ඒකෙන් යන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ අතර අපිට ස්ට්‍රැටජි එක තවත් ස්ට්‍රෝං කරලා වැඩ කරන්න ඕනේ. මේ ස්ට්‍රැටජි එක තවත් අපිට ස්ට්‍රෝං කරන්න පුළුවන්. right අපේ කමියුනිටි එකේ ඉන්නේ අපිට තමයි වැඩ කරන්න දෙන්නේ. අපිට ලෝකේ ජය ගන්න පුළුවන්. මේ ඉන්ඩස්ට්‍රි එකේ ඩොලර් මිලියන ට්‍රිලියන ඉන්ඩස්ට්‍රි එකක් මේක. අපි මේ කතා කරන්නේ බොහොම පොඩි ගාණක් ගැන. ඒ ගාණට එහා ගියපු ගාණක් අපේට ගන්න පුළුවන්, හම්බ කරන්න පුළුවන්. ලෝකේ තව අපිට යන්න තවත් තැන් ගණනාවක් තියෙනවා. අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න නම් මම ඉල්ලනවා ආදරණයෙන් ඕගොල්ලෝ සියලු දෙනාගෙන්ම මේ මොහොතේ අපි මේ මොහොතේ සියලු දෙනා එකට එකතු විය යුතුයි. අද මේ නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න සියලුම දෙනා අනිවාර්යයෙන්ම ක්වොන්ටම් ප්ලෑන් එකත් එක්ක එකතු වෙලා අපි මේ වෙලාවේ මේ හදාගන්න කමියුනිටි ප්ලෑන් එක ඇතුළට ඇවිල්ලා අඩුම ගානේ ඩොලර් 100කින් Tamanට ආයෝජනය කරන්න බැරි නම් ඩොලර් 100ක බිස්නස් එකක් ගෙනල්ලා මේ කටඋත්තර දායකත්වය දක්වන්න ඕන. ඒ වගේම Tamanගේ හම්බ වෙච්ච account එක right දෙපැත්තෙන් සේල්ස් දෙකක් කරලා සල්ලි දාන්න කියනව නෙමෙයි මේ සේල්ස් දෙකක් කරලා 1% වලට ඒක හදාගන්න. මේ එකමුතුව මේ පෙන්වන ශක්තිය විශ්වාස කරන්න ඔයාව විශ්වාස කරන්න අපේ මේ වැඩපිළිවෙල අපි ජයග්‍රහණය කරනවා නියතයි. මේක නතර කරන්න කාටවත් බෑ. 2009 දී බිට්කොයින් පටන් ගත්ත මොහොතේ කොපු වෙච්ච යම් පිරිසක් හිටියා. ඒ පිරිස එදා දැඩි ලෙස ඒක විශ්වාස කරපු නිසා ඔවුන් ලෝකෙ ජය ගන්නවා. එදා අභියෝග රාශියක් තියෙන දැති මිනිස්සු මේක දන්නේ නැහැ. මේ ඉන්ඩස්ට්‍රි එක දන්නේ නැහැ. නමුත් 2009 ආපු අයට කොච්චර අපහසුතාව තියෙනවද? හැබැයි ඒගොල්ලෝ එක දිගට මේක අල්ලගෙන ගියපු නිසා ඒගොල්ලෝ ජයග්‍රහණය කරනවා. ඒ නිසා give up කිරීමක් නැහැ. right ප්‍රශ්න එන්න පුළුවන්, අභියෝග එන්න පුළුවන්. හැබැයි give up කිරීමක් නැහැ. එක දිගට අපි මේක යන්න ඕනේ. එතකොට අපේ ජයග්‍රහණය නියතයි. මොකද හේතුව සාර්ථකත්වයේ තියෙන ලෙගසි එකක් නිර්මාණය වෙන්නේ එක දිගට සාමූහිකව එක අරමුණක් ඇතුව. මම ආයෙත් කියනවා අරමුණ අමතක කරන්න එපා. ඔයාගේ හදවතට අත තියලා අහන්න ඇයි මම මේක පටන් ගත්තේ? මේ අරමුණ මම නතර කරන්නේ නැහැ. මම අර මේ අපට අරමුණක් තිබ්බ මං ජීවිතේ ජය ගන්නවා. මගේ පවුලේ අයට මම හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර දෙන්න වැඩ කරනවා. මගේ සරවුන්ඩින් එකේ ඉන්න මගේ යාළු හිත මිත්‍ර ඥාති සියලු දෙනාට හොඳ මේකක් දෙන්න වැඩ කරනවා. අභියෝග ආවා කියලා ඒක නතර කරන්න අපිට බෑ. අපි මේ ගමන යන්න ඕන. අපිව විශ්වාස කරන්න, අපිත් එක්ක එකතු වෙන පිරිස විශ්වාස කරන්න ඕන. වැඩ නොකර සිටීම කවදාවත් ප්‍රශ්නයකට විසඳුමක් නෙවෙයි. කවදාවත් ප්‍රශ්නයකට විසඳුමක් නෙවෙයි. අද අපිට එක්ස්කියුස් 1000ක් හොයන්න පුළුවන්. ඔයා අරක කිව්වේ, ඔයා මේක කිව්වේ, මේක වෙනස් වුණා. ඔව් ගොඩක් දේවල් වෙනස් වෙලා තින්නේ. ඇයි හේතුව තමයි අපේ පාලනයෙන් තොර කොටස වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි අපේ පාලනයේ තියෙන කොටස අපිට පාලනය කරන්න පුළුවන්. නිසා තේරුම් ගන්න
අපි එකතු වුණොත් අපේ පාලනයේ තියෙන කොටස හරහා අපිට මේ සියල්ල ජයග්‍රහණය කරලා ඉස්සරහට යන්න පුළුවන්. නිසා තමන්ව විශ්වාස කරන්න, හැම වෙලෙම තමන්ව විශ්වාස කරන්න, තමන් එක්ක එකතු වෙන පිරිස විශ්වාස කරන්න. මේ පිරිසත් එක්ක එකට එකතු වෙලා ජීවිතයේ ජය ගන්න හෙට දවසේ මම හැම කෙනෙක්ගෙම ඉල්ලනවා එන්න, එකතු වෙන්න. හෙට මේ වොයිස් එක අහලා පැය 6ක් ඇතුළත අඩුම ගානේ තමන්ගේ පරණ හිටපු සියලු දෙනාට කතා කරන්න. සියලු දෙනාට තේරුම් කරලා දෙන්න. අපි මේ ගමන යන්නේ සෑහෙන ලොකු ගමනක්. අපි කිසිම දෙයක් නතර කරන්නේ නැහැ කියන කතාව මේ සියලු දෙනාට තේරුම් කරලා දෙන්න. තේරුම් කරලා දීලා හැම දිනෙකම එකතු කරගෙන ඒ වගේම මං වගේ පැය 6ක් ඇතුළත මේ සියල්ලටම කතා කරනවා වගේම ඒ පැය 6 ඇතුළත අඩුම ගානේ යම් දායකත්වයක් තමන්ගෙන් දෙන්න වැඩ කටයුතු පටන් ගන්න. මල්ලි මචං අපි මේක කරමු, අපි මේක පටන් ගමු, මමත් ඔන්න අද ඩොලර් 100ක හරි බිස්නස් එකක් හොයලා දෙනවා, මේක අපි අනිවාර්යයෙන්ම ගහමු. ඒ වගේම නැවතත් තායිලන්තයට අපි 200කවත් පිරිසක් අරගෙන එන්න ඕන, පෙන්වන්න අපේ හයිය. නැත්තම් බටන් ඉන්න පිරිස හිතනවා මේගොල්ලෝ අතෑරලා වැටිලා, මේගොල්ලන්ට එහෙම ශක්තියක් නැහැ කියලා හිතනවා. ඕගොල්ලෝ පහුගිය කාලේ හිටිය රජවරු වගේ හිටියා. රයිට්? මේ කිංලා ක්වීන්ලා වගේ හිටියා. හැබැයි අභියෝගය ආපු ගමන් ඒ කිංලා ක්වීන්ලා ඔක්කොම බින්දුවට වැටිලා අස්සේ හැංගෙන තැනට යනවා. එහෙම වෙන්න එපා. කිංලා ක්වීන්ලා යුද්ධයකදී කවදාවත් පස්සට යන්නේ නේද? පරාද වෙලා හැංගිලා යන්නේ නැහැ. ඒ නිසා ඊට වඩා වේගවත් වෙලා, ඊට වඩා ජවයකින් අපි ඉස්සරහට යන්න ඕන. අභියෝගය ආවට පස්සේ ඊට වඩා ජවයකින් ඉස්සරහට යන්න ඕන. මේ ජවය එන්නේ අපි සියලු දෙනාගේ තියෙන මේ ශක්තියන් ටික ඔක්කොම එකට එකතු වුණා. ඒක තනි කෙනෙකුට බෑ. ඒක කණ්ඩායමේ ජයග්‍රහණයක්. ඒක නිසා මේ ලෝකේ තව සෑහෙන තැනකට අපිට යන්න තියෙනවා. තව රටවල් ගණනාවක් අපිට ඇවිදින්න තියෙනවා. නේද? අපේ දරුමල්ලොන්ව තව සෑහෙන තැනකට ගෙනියන්න තියෙනවා. අපිට මේ වෙලාවේ වේලක් කන්න නැති වෙන්න පුළුවන් සමහර කෙනෙකුට. සමහර කෙනෙකුට ණය වාරික දෙකක් හිර වෙලා තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මේ ලෝකේ ජයගත්ත කණ්ඩායම් දෙකක් ඉන්නවා ලෝකේ. එකක් තමයි තමන්ගේ අම්මා තාත්තා හෝ එහෙම නැත්නම් පරම්පරාවෙන් මුදල් ලැබිලා දිනු වෙච්ච අය ඉන්නවා. එහෙම නැතුව ඒ ව්‍යාපාර ඕගොල්ලෝ පස්සට ගිහින් බැලුවොත් හදපු ලෙගසි එකක් හදපු අය මේ ඉන්ඩස්ට්‍රි එකේ රයිට් බයිනෑන්ස් ඕන ගත්තට පස්සේ CEO ගත්තට පස්සේ කී පාරක් ඉරේ යනවද තමන්ගේ මේ ආයතනය වෙනුවෙන් කොච්චර අභියෝග වලට මුහුණ දෙනවද ඔහු. නමුත් ඔහුව විශ්වාස කරපු කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඔහු අද $1 ට්‍රිලියන් එක්ස්චේන්ජ් එක නිර්මාණය කරන්නේ. ඉතින් මේ අපේ කණ්ඩායමට ඒ එකමුතුව ඒ විදිහට අරගෙන ගියොත් එතනට යන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ අපේ ඔළුවේ තියෙන කුණු අයින් කරන්න ඕන, කුහකකම අයින් කරන්න ඕන. මට මගේ කොටස හම්බුනේ නැත්තම් අනිත් කෙනාගේ වැඩේ කරන්නේ නැහැ කියන එක අයින් කරන්න ඕන. සමහර කෙනෙක්ගේ පැකේජ් එක ඇක්ටිව් වෙලා නැති වෙන්න පුළුවන්. ඒතකොට මම හිතනවා මගේ එක හම්බෙලා නැහැ, මං අනිත් ඒ නිසා මට නම් මේක හරියන්නේ නැහැ. එහෙම නෙවෙයි. ඒක හම්බ වෙයි. ඒ සියල්ල ලැබෙයි. අපි හිත හොඳින් වැඩ කරනකොට සියල්ල ලැබෙයි. මම හැමදාම විශ්වාස කරන දේ මටත් වැරදුම් තැන් තිබුණා. මම ඉගෙන ගත්ත දේවල් තිබුණා. අදටත් මම ඉගෙන ගන්නවා. අදට මම ඕගොල්ලන්ගෙන් ඉගෙන ගන්නවා. සමාජයෙන් ඉගෙන ගන්නවා. අපි හැමෝටම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි කවදාවත් ප්‍රශ්නයකට උත්තරේ ගිවක් කිරීම නෙවෙයි. එකමුතු වීම, සාමූහිකත්වයේ එකට වැඩ කිරීම, ඊටත් වඩා ජවයක් දාලා වැඩ කිරීම, දායකත්වයේ දීම, දවසකට අඩුම ගානේ පැයක් මේ වෙලාවේ මේ දින 4 අතිශය වැදගත්. මේක හොඳටම සාර්ථක කරගන්න මේ දින 4 මේ සතිය සිකුරාදා වෙනකොට සතිය කම්ප්ලීට් වෙනවා මේ පැකේජස් ටික. ඊට කලින් මේ ටික කරගත්තොත් අපි තායිලන්තයට මේ දවස් ටික ඇතුලේ යම් පිරිසක් ක්වොලිෆයි කරගත්තොත්, ඒ වගේම දෙසැම්බර් 15ට කලින් අපි ආයේ 150ක් 200ක් තායිලන්තයට ක්වොලිෆයි කරගත්තොත්, හිතන්න අපි ලබන ජයග්‍රහණය අසීමිතයි. ඒකට බය වෙන්න එපා. ඔප්ෂන් ඕන තරම් ලෝකෙන් මං ගෙනල්ලා දෙන්නම්. මගෙත් එක්ක දැවැන්ත කණ්ඩායමක් ඉන්නවා, ලෝකේ විශාල කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න අවශ්‍ය සාර්ථකත්වය හදලා දෙන්න පුළුවන්. ඒක නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ඒක නිර්මාණය කිරීම සඳහා ඕගොල්ලෝ හැම කෙනෙක්ම එකට එකතු වෙලා වැඩ කිරීම වැදගත් වෙනවා. ඕගොල්ලන්ගේ දක්වන එක චූටි දායකත්වයක්. ඕගොල්ලෝ දවසකට කරලා දෙන එක ප්‍රසන්ටේෂන් එකක්, එක කෙනෙක්ව පොසිටිව් කරලා දෙනවා. හෝ එහෙම නැත්තම් වැඩ කරන පිරිසට වැඩ කරලා ඒ අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න උදේ ඉඳලා යාට කරදර කරන එක නතර කරලා, හරි අපි යාට දෙමු, මාසයක් කාමාරක් දෙමු, අපි මේ ටීම් එකට මාසයක් කාමාරක් දෙමු, මේක විසඳලා අපිවත් ගොඩ දාන්න කියන තැන හිතලා එක්ක නිවෙනවා, එක්ක එකතුලා වැඩ කරනවා. ඔය දෙක එකකට අපි එක මැද තැනකට එන්නට ඕන. මම විශ්වාස කරන්නේ හැබැයි කවුරු පැත්තකට වෙලා ඉන්න නෙවෙයි,
එකමුතුව වැඩක් කරා නම් අපි ඒ එකමුතුව වැඩේ කරලා මේ ජීවිතේ ජය ගන්න ඕන හැම කෙනෙකුටම ඔපචුනිටි තියෙනවා. විශ්වාස කරන්න ඔයාව මං කිව්වා විශ්වාස කරන්න මගේ මේ වචනේ හැම කෙනෙකුටම මේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු දුරක් යන්න ඔපචුනිටි එක දෙනවා. අභියෝග එන්න පුළුවන්. මම ඒකයි කිව්වේ අභියෝග ජය ගන්න නම් අපි නොනවති ඉදිරියට යන්න ඕන. කවදාවත් අතහැරපු තැනක ජයග්‍රහණයක් තිබිලා නැහැ. රයිට් තමන්ගේ ටීම් එක අතහැර තැනක ජයග්‍රහණයක් තිබිලා නැහැ. සමහර අය තමන්ගේ ටීම් එක අතහැරලා වෙන වෙන පුංචි පුංචි දේවල් වලට ගිහිල්ලා තමන්ගේ ජීවන වෘත්තිය හදාගන්න. කවදාකවත් අපි එතනට යන්න ඕනේ නැහැ. දැන් අද මම මීට මාසයකට කලින් කතා කරා වෙන දෙයක් කරමු. අපි මේ වෙලාවේ මේකේ විසඳුම එනකම් කරමු කියලා. ඒ වෙලාවේ දැඩි ප්‍රහාරයක් මට එල්ල වුණා. අනිත් පැත්තට මේ නෙට්වර්ක් වල වෙන එකක් ගැන කතා කරන්නේ නැහැ. මෙහෙම කරන්නේ නැහැ. ඒ වගේ දැඩි ප්‍රහාරයක් මට එකපාරටම එල්ල වුණා අනිත් පැත්තට. හැබැයි ඒක නිවැරදි කියලා අද ඔප්පු වෙලා තියෙනවා. අපි එහෙම කරන්න ඕන. ඒක තමයි ලෝකේ ක්‍රමය. මොකද නෙට්වර්ක් කණ්ඩායමක ප්‍රධාන ක්‍රමය තමයි තමන්ගේ ඇසෙට් එක මොකද්ද? තමන් හදාගන්න කණ්ඩායම. තමන්ගේ ප්‍රධාන ඇසෙට් එක තමන් වෙනුවෙන් විශ්වාස කළ ආයෝජනය කරපු පුද්ගලයා. මේ ආයෝජනය කරපු පුද්ගලයා ආරක්ෂා කරගන්න තමන්ගේ නෙට්වර්ක් එක ආරක්ෂා කරගන්න ඕන. අපි සාමූහිකත්වය හරි වැදගත්. මම හැම කෙනෙකුටම ආදරේ. මට කුණුහරුපෙන් බයින කෙනාටත් මම ආදරේ. මට කුණුහරුපෙන් බැනලා යවපුවක් තියෙනවා. නේද? එහෙම දේවල් තියෙන හැබැයි මේ කිසිම කෙනෙක්ව අතහැරලා දාන්න නෙවෙයි වැදගත් වෙන්නේ. අපි අපේ ගමන සාර්ථකව එන්න ශක්තිමත්ව එකපොතුව මම හැම කෙනෙක්ගෙන් මිල්ලන්නේ දෙන්න පුංචි හරි දායකත්වයක් විශ්වාස කරන්න දෙසැම්බර් 31 වෙනකොට අපි පෙරට හිටියට වඩා ශක්තිමත් තැනකට එනවා. හැබැයි මට ඕන මේ දින 4 ඇතුළත ඕගොල්ලෝ සියලුම දෙනා Tamanට ලැබිච්ච පැකේජ් එකේ 1% ගන්න අවශ්‍ය වැඩ කොටස කරලා ධෛර්යයෙන් වැඩ කරලා මේ දින 3-4 Taman රැකියාවට යනවා නම් පැයක් කලින් එන්න රැකියාවෙන් පැයක් කලින් එන්න ඒ පැය මේක වෙනුවෙන් දෙන්න මේ දින 4 ඒ පැය දෙන්න මේක වෙනුවෙන් ඒ වගේම ඔයගොල්ලෝ එක්ස්ට්‍රා 2 hours අඩුම ගානේ පැය දෙකක් වැඩිපුර වැඩ කරමු. වැඩ කරලා අපි මේ දින 4 මේ සියලු දෙනාගේ 1% ගන්නත් ඉතුරු 20% එකක් ගන්න වැඩ කරමු. ඒක ඇතුලේ ක්වොලිෆයි වෙනවා වැඩි පිරිසක් තායිලන්තේ සඳහා තවත් පිරිසක් අපිට දෙසැම්බර් 15 වෙනකන් ක්වොලිෆයි කරන්න පුළුවන්. අපි 150 200ක් තායිලන්තෙට ගේන්න ඕනමයි. විශ්වාස කරන්න මාව ඒක අපේ ශක්තිය ලෝකෙටම පෙන්වන්න ශක්තියක් වෙනවා. මටත් මගේ වටා ඉන්න කණ්ඩායමටත් ඕගලන්ට මීට වඩා දෙයක් කරන් දෙන්න මීට වඩා දසදහස් ගුණයක දේවල් ටිකක් කරලා දෙන්න ඒක ශක්තියක් වෙනවා. අපි හැම කෙනාගේම පුංචි දායකත්වයේ වටිනවා. හැම කෙනෙක්ගේම පුංචි දායකත්වයේ වටිනවා. ඉතින් ඒක නිසා මේ දවස්වල අපි හැම කෙනෙක් මේ දරාගෙන හැබැයි වැඩ කරමු. කාටවත් කරදරයක් නොවීමු. ආයි හෙට මොනවද වෙන්නේ අනිද්දා මොනවද වෙන්නේ නෙමෙයි. අපි එකතු වෙලා වැඩ කරොත් දිනනවා කියන එක හිතේ තියාගෙන අහගන්න කොහොමද මේක කරන්නේ සේල් එක කරන්නේ කොහොමද රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ කොහොමද එකතු කරගන්න බැරි නම් හොයාගෙන ගිහිල්ලා හම්බ වෙන්න ළඟට ගිහිල්ලා හම්බ වෙන්න නායකයා කතා කරන්නේ නැත්නම් නායකයට ගිහින් කතා කරන්නේ නෑ මම ඔයාලට කතා කරේ මේ වැඩේ කරන්න ඒ නිසා අපි කරමු මමත් සහයෝගය දෙනවා මම අද ඩොලර් 100ක් හරි සේල් එකක් ඔයාලට හොයලා දෙනවා කියන කතාව කියලා ඒ සියල්ල එකතු කරගෙන නායකයන්ටත් පොඩි නිදහසක් දීලා මොකද මට මෙතන තේරෙනවා මැදපෙළ නායකත්වයේ දැඩි ෆ්‍රස්ට්‍රේෂන් එකක් ඉන්නවා. ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක අඩු කරලා මේක කරන්න. ඒ වගේම මම ඉල්ලනවා මේ වීඩියෝ එක හැම කෙනෙකුටම යවන්න. හැම කෙනෙකුටම ඔඩිෂන් එකේ ආයෝජනය කරපු සියලු දෙනාට යවන්න. මම වීඩියෝ එක දාන්නේ මම වගකීමෙන් කියනවා මේ සියලු දෙනාගේම හැමදේම ආරක්ෂා කරලා ඉස්සරහට අරන් යනවා. හැබැයි මට සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය දුන්නොත් විශ්වාස කරන්න අපි පටන් ගත්ත අපි හීනමවපතන් එහාට මේ ගමන අරන් යන්න අපිට ශක්තිය තියෙනවා. අපේ නායකයෝ සියලු දෙනාට ශක්තිය තියෙනවා. හැබැයි ඔබගේ සහයෝගය අවශ්‍යයි. බොහොම ස්තුතියි. හැම දිනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉල්ලනවා අවසාන වශයෙන් මේ මොහොතේ ඉඳලා මේ වීඩියෝ එක බලපු මොහොතේ ඉඳලා මම කිව්වාගේ පැය 6ක් ඇතුළත ඔයාගේ හැම දිනෙකටම කතා කරන්න තමන්ගේ නායකයටත් කතා කරන්න පල්ලෙහාටත් කතා කරන්න හැම දිනම පොසිටිව් තැනකට ගේන්න ඊළඟ පැය 6 ඇතුළේ පළවෙනි සේල් එක කරන්න අපි දිනනවා සත්තයි ජය වේවා හැමෝටම හැමදාමත් ඕගොල්ලොත් එක්ක ඉන්න මොන්නම හේතුවකටවත් ඕගොල්ලන්ව අතාරින්නෙත් නැහැ මේ පටන් ගත්ත වැඩේ නතර කරන්නෙත් නැහැ ගිව් අප් කරන්නෙත් නැහැ right thank you හැමෝටම